ඇඟ මතට කඩා වැටීමෙන් දරුවෙක් මිය ගිහිල්ලා. මේ තොරතුරු වාර්තා වෙන්නේ අනුරාධපුර පලාගල ප්‍රදේශයෙන්. මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි සිසුවෙක් තමයි මේ දරුණු සහ අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබෙන්නේ. අනුරාධපුර පලාගල බුදුගිහිණි මහා විද්‍යාලයේ 11 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සසින්දු කරුණාරත්න මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ ඊයේ පසුරුවේදී. නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීම් වල නිරත වෙමින් සිටියේදී විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉදිකරන ක්‍රීඩා මණ්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් අනපේක්ෂිත ලෙස කඩා වැටීමේ අනතුර සිදු වුණා. සෙල්ලම් කරගෙන හිටියා. ඊට පස්සේ උතෙන් තාව මේ කට්ටියම. ඊට පස්සේ කනුව පොඩ්ඩක් මේ හෙල්ලෙනවා කිව්වා කවුරු හරි. ඊට පස්සේ එයා හොල් වෙලා බැලුවා පොඩ්ඩක්. ඊට පස්සේ එයා කොහොම හරි බර වුණා එතන. මම කොහොම හරි එයා වැදලා ගත්තා. ඇලෙනකොට අත උඩට තමයි වැටලා තියෙන බැක්කේ. ඊට පස්සේ කෙලින් කරන් බලද්දී ඔළුව වැදලා තිබ්බා. දෙමාපියන් චෝදනා කළේ ඇද වැටුණු මෙම කොන්ක්‍රීට් කණුව අනාරක්ෂිත ලෙස සවි කර තිබූ බවටයි. අද ලැබෙන්නේ එකලම නැහැ. අද මේ ගොඩනැගිලි තිබුණා නම් තව ළමයි ගොඩක් නැති වෙන්න තිබ්බා. ඔන්න ඉස්කෝලේ වැඩ ලොකු සර්වේ පාසුන්නාගේ වමරේ ඉන්නේ. කම්බි ටිකක් මේ යතද බහින්දවන කම්බි ටිකක් නමලා තියෙන්නේ. මේ වගේ අම්මලා මාප්පත් හදලා නැති වැඩක් මේ කරලා තියෙන්නේ. හැම කනුවම ඔයගේ. හැම කනුවම මේ වගේ. අනුතරින් පසු තුවාල ලැබූ සිසුවා ගලීවල ප්‍රාදේශීය රුහලට රැගෙන යන විටත් ඔහු මිය ගොස් සිටියා. ඒ අනතුරින් සිසුවා මිය යාමේ සිද්ධියට එරෙහිව දෙමාපියන් පිරිසක් අද උදේ විරෝධතාවක නිරත වුණා. ඒ අනුරාධපුර බුදුගෙහෙන්න විද්‍යාලයේ විදුහල්පතිවරයා කාර්යාලය තුළ සිර කර ගනිමින් මේ අතර මරණයට හේතු වූ මේ අනාරක්ෂිත ඉදිකිරීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කර ඊට අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා. සසින්දු කරුණාරත්න සිසුවා මියාමී සිද්ධියට විරෝධය පළ කරමින් මව්පියන් පිරිසක් අද පෙරවරුවේ පාසලට පැමිණ විදුහල්පතිවරයා කාර්යාලය තුල සිර කර උද්ඝෝෂණයක නිරත වුණා. ඊයේ මතන කවුද කියලා එළිවෙනක පොලිසියෙන් හිටියද නම් අරසාව තිබ්බද? එහෙනම් ඇයිද ලීඩි ගැද්දේ මේ පරිසන කාන්දිසරි? බාල්ක හයක් අදලා. ඒ වැද්දේ කවුද කියන්නේ අපිට? පොලිසියෙන් දැනුවත් මුරකාරයෙක් තමයි ලොකු සවල් දැනුවත්. කුමන්තරයක් තියනවනේ. මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත්වරයාද පාසලට පැමිණී මේ විරෝධතාව අතරතුරයි. අනතුරුව විදුහල්පතිවරයා පොලිසියට රැගෙන යාමට උත්සාහ කළත් දෙමාපියන් ඊට විරෝධය පළ කළා. පසුව විදුහල්පතිවරයා පාසල් භූමියේ සිට ප්‍රධාන මාර්ගයට මෙලෙස පාගමනින් රැගෙන ගියේ මව්පියන්ගේ දැඩි විරෝධතා මැදේ. මේ අද රට හදන තැනදී මතුවුණු සංවාදයක කොටසක් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරු වරුන් පත් කිරීම සම්බන්ධයෙන් රට හදන තැන දැන් බලන්න ව්‍යවස්ථාදායක සභාව කතානායකතුමා යවනවා ජනාධිපතිතුමාට ලිපියක් ජේෂ්ඨත්වය අනුව විනිසුරුවන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරන්න එකද නැහැ කියලා. අද එක්තරා ආගමික කල්ලියක තිප්පලක් බවට පත් කරගෙන තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. මම ඉල්ලීමක් කරනවා ආගමික නිකාය සහ ඒ පුද්ගලයා කවුද කියලා මෙතුමාට නම් කරන්න කියලා දැන්. අනේ තලතා දේවියනි තලතා දේවියට කේන්ති යනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න නම් තියෙන්නේ තමන්ගේ ආගම වෙනස් කරලා ඒ ආගමික කල්ලියේ බෞද්ධිස්ම වුණොත් අන්න හම්බ වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරකම. කෙනෙකුගේ ආගම, කෙනෙකුගේ ජාතිකත්වය, කෙනෙකුගේ පෞද්ගලික විශ්වාසයන් මත නෙමෙයි රටක් ඉදිරියට යන්නේ. කිසිම පුද්ගලයෙකුට පෞද්ගලිකව එහෙම චෝදනා එල්ල කරන එක සම්පූර්ණ වැරදි. එහෙමනම් ඒ චෝදනාවේ ප්‍රධාන වගකීම් වෙන කවුරුත් මේ මෛත්‍රීපාල සිරිසේ. දින දෙකක විවාදයක් දෙන්න ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට වාද කරන්න.
මේ මාර වීරයන්ගේ රෙදි නෙමේ ඒගොල්ලන්ගේ මේ යට ඇඳුමත් ගලවන්න පුළුවන් මේ අධිකරණ ටික හරියට ක්‍රියාත්මක වෙනවා නම්. ඒ වගේම ඥාති සංග්‍රහය කියලා වාහන ආභාවිතා කරපක හොයන්න පුළුවන්. පාස්පෝර්ට් හදපුව හොයන්න පුළුවන්. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බලයටපත් වෙන කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා ලැම්බෝගිනි කාර් ගැන කිව්වා. සුදු අස්සය ගැන කිව්වා. එතුමා කිව්වා කොමිස් ගත්තු විදිය ගැන. සිරිසේන ජනාධිපතිතුමා කියපු දේවල් මේ රටේ ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් ටික ඉදිරිපත් කරන්න විශේෂ අධිකරණ 3ක් පිහිටුවා. රටවටෙන්ම වාර්තා වුණු පුවත් කීපයක් කෙටියෙන් දකින්නට යමු දැන්. රටව කෙටියෙන් ගොවින් පිරිසක් අද පොළොන්නරුව පළුගසමන ගොවිජන සේවා කාර්යාලයට කඩා වැදී විරෝධතාවක් පළ කළා. ඒ කුඹරට ඉදූ වල්නාශකයක් හේතුවෙන් වල්පලයට ඉතිරි වී ගොයමට හානි සිදුවීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කළද ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසායි. ටැංකියට තෙල් දාලා ගහනකම් හිටියේ මේ නිලධාරීන් ඉන්නවා. මාදුරුවේ මනම්පිටිය මාර්ගයේ සංවර්ධන කටයුතු අතරමඟ නතර කිරීමට විරෝධය පාමින් අද අරලගංගිල ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් පළ කළේ මෙලෙසින්. මහියංගනේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් එහි සභාපතිවරයාට එරෙහිව විරෝධතාවක් කළා. සභාපතිතුමන්ගේ දූෂණ සහ ක්‍රමිකතා වසන් කිරීම සඳහා සභාවාරය අවලංගු කර ඇති බවටයි මන්ත්‍රීවරුන් චෝදනා කළේ. අද බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සේවකයින් ප්‍රාදේශීය ලේකම්වරයෙක් සිටියේදී තවත් ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කිරීමට විරෝධය පළ කළා. නවසීලන්ත තරඟ සංචාරයේදී එකම තරඟයක්වත් ආසාවටවත් ජයග්‍රහණය කරන්නට සමත් නොවුණු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට අවසන් බලාපොරොත්තුව වෙතත් පියමන් තබනවා. ඒ දෙරට අතර පැවැත්වෙන 20/20 එකම තරඟය වෙනුවෙන්. ඒ අතරේදී ත්‍රාසය වේගය භීතිය කැටි කරගත් ඩකා මෝටර් රැලිය මේ දවස්වල දකුණු ඇමරිකාවේ පේරු දේශයේ උණුසුම් කරමින් මෙන්ම සිරි අසිරි මනරම් ලෙස නංවමින් පැවැත්වෙනවා. ලෝ ත්‍රාසජනකම මෝටර් රැලිය ලෙස සැලකෙන ඩකා මෝටර් රැලිය මෙවර පැවැත්වෙන්නේ 41 වෙනි වරටයි. ලොව සුපිරිතම මෝටර් රැලි ශූරීන් මෙන්ම ධන කුවේරෙන් එක්වන මෙවර තරගාවලිය අධීර 10කින් සමන්විත වනවා. ඊයේ පැවති කිලෝමීටර් 798ක දුරකින් සමන්විත තුන්වන අධීරයේ යතුරුපැදි අංශය ජයගත්තේ ප්‍රංශයේ සර්වියෝ ඩී සෝල්ටරයිට්. ඒ පැය 4 විනාඩි 7යි තත්පර 42කින් තරගය නිමා කරමින් දෙවන ස්ථානයේ චිලි දේශයේ පබ්ලෝ ක්වින්ටනිලා දිනාගනිද්දී තුන්වෙනි ස්ථානයේ දිනාගත්තේ ආජන්ටිනාවේ කෙවින් බෙනාවිඩස්. මේ වන විට ඩකා මෝටර් රැලියේ යතුරුපැදි අංශයේ පෙරමුණ ගන්නට පබ්ලෝ ක්වින්ටනිලා සමත් වී තිබෙනවා. ඔහුට මෙම අධීර 3 නිමා කරන්නට ගත වූ කාලය පැය 8යි විනාඩි 34යි තත්පර 28ක්. තුන්වැනි අධීරයේ මෝටර් රථාංශයේ ජය ගන්නට ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක ස්ටෙෆාන් පීටර්හෙන්සල් සමත් වුණා. ඔහු තරගය නිමා කරන්නට ගත කළ කාලය පැය 3යි විනාඩි 54යි තත්පර 31ක්. දෙවන ස්ථානයේ කටාර් දේශයේ නසර් අල් අට්ටියාටත් තුන්වෙනි ස්ථානයේ පෝලන්තයේ ජැකෝබ් පර්සිග්නොස්කිටත් හිමි වුණා. ඊයේ සුපිරි ක්‍රීඩකින් කීප දෙනෙකුම අනතුරු වලට මුහුණ දුන්නා. මෙවන විට මෝටර් රථාංශයේ අධීර 3ක් නිමා වන විට පෙරමුණ ගෙන තිබෙන්නේ නසර් අල් අට්ටියා. ඔහු මෙම අධීර 3 නිමා කරන්නට පැය 8යි විනාඩි 34යි තත්පර 8ක කාලයක් ගත කළා.